ඔයාලා අහලා තියෙනවද Three Gorges Dam එක ගැන? අද මම කතා කරන්නේ මේ dam එක ගැන. ඒක කොහෙද තියෙන්නේ? ඒ dam එකේ තියෙන විශේෂත්වය මොකක්ද? වගේ පොඩි විස්තර ටිකක් ගැන. චීනයේ විශාලතම ගංගාව වන යැන්සි ගඟ හරස් කරලා තමයි මේ dam එක ඉදි කරලා තියෙන්නේ. එතකොට මේක චීනයේ හුබෙයි පළාතට තමයි අයිති වෙන්නේ. Three Gorges Dam එක චීනයේ අති දැවැන්ත ව්‍යාපෘතියක්. එය චීනයේ විදුලි බලයෙන් මෙගාවොට් 22500ක සැලකිය යුතු කොටසක් ජනනය කරන නිසා ලෝකයේ දැනට විශාලතම ජල විදුලි බලාගාරය ලෙස හඳුන්වනවා. මේ ඩෑම් එකේ අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි ගම් වතුර පාලනය. යැන්සි ගංගා ද්‍රෝණියෙන් ආවරණය වන ප්‍රදේශය තුළ චීනයේ මුළු ජනගහනයේ 3/1 පමණ ජීවත් වෙනවා. වර්ෂා කාලයේදී මේ ගංගා මිටියාවතේ පදිංචිකරුවන් විශාල වශයෙන් ගම් වතුර තර්ජනයට ලක් වෙනවා. මේ නිසා යැන්සි ගඟේ ගම් වතුර පාලනය කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට විසඳුමක් විදියට තමයි මේ ප්‍රොජෙක්ට් එක යෝජනා වෙලා තියෙන්නේ. මේ ඩෑම් එක ඉදි කිරීමට සමගාමීව ජල විදුලිය නිපදවීම වගේම නාවික ගමනාගමන කටයුතු සඳහාද අවශ්‍ය පහසුකම් මේ ප්‍රොජෙක්ට් එකේ සැලසුම් කරලා තියෙනවා. යැන්සි ගඟ කියන්නේ චීනයේ කාර්යබහුලම ජල මාර්ගයක්. වෙළඳාම, ප්‍රවාහනය, සංචාරක කටයුතු වලට දෛනිකව නැව් විශාල ප්‍රමාණයක් හුවමාරු වෙනවා. 2016 ජූලි මාසයේදී අවසන් වුණ නැව් සෝපානය එහෙම නැත්නම් ෂිප් ලිෆ්ට් එක නිසා යැන්සි ගඟේ භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවය 6 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේ Three Gorges Dam එක 1994 දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා 2006 දී තමයි අවසන් කරලා තියෙන්නේ. මේ ඩෑම් එකේ උස අඩි 181ක් පමණ වන අතර ඩෑම් එකේ දිග කිලෝමීටර් 2යි මීටර් 300ක් පමණ වෙනවා. ඒ වගේම Three Gorges වේල්ල ඉදිකිරීම නිසා පෘථිවි භ්‍රමණයට ඉතා සුළු බලපෑමක් ඇති කරන බව සඳහන් වෙනවා. එහි ජලාශය සැලකිය යුතු ජල ප්‍රමාණයක් රඳවා තබාගෙන ඇති දැවැන්ත ව්‍යුහයක්. විශාල ජල ප්‍රමාණයක් නිශ්චිත ස්ථානයක සංකේන්ද්‍රණය වී ඇති නිසා මෙම ජල ගබඩාව පෘථිවිය මත ස්කන්ධ ව්‍යාප්තිය වෙනස් කරනවා. Times of India වාර්තාවට අනුව නාසා ආයතනය මෙම මන්දගාමීත්වය මයික්‍රෝ තප්පර 0.06ක් පමණ ලෙස ගණනය කරලා තියෙනවා. කෙසේ වෙතත් පෘථිවියේ ස්වාභාවික කක්ෂීය විචලනයන්ට සාපේක්ෂව මෙම බලපෑම නොසලකිය හැකි බව සඳහන් වෙනවා.